අයිබෝවන් සුබ දවසක් හැමෝටම. අද ගොඩක් දෙනෙක් ලස්සන වෙන්න හිතාගෙන කරන රූපලාවන්‍ය සත්කාර වලින් නිසි ප්‍රතිඵල ලබා ගන්නේ නැහැ නේද? අතේ තියෙන සල්ලි වේදම් කරලා ඔයා කොතරම් සත්කාර කළත් වැඩක් වෙන්නේ නැහැ. ඔයාට ගැළපෙන රූපලාවන්‍ය සත්කාරය තෝරගත්තේ නැති වුණොත්. බොහෝ යුවතියන් අද රැල්ලට ලස්සන වෙන්න ගිහින් Tamanගේ පෙනුම තිබුණටත් වැඩිය නව ලස්සන කරගන්නවා. හරියටම හිමාලයේ මොහොනට අල්ලන්නේ කොහමද? හිමාලයේ මොහොනට ඇල්ලීම මොහොන ලස්සනට තියාගන්න වටිනා සත්කාරයක් වුණත් හිමාලයේ ඇල්ලීම හරිම පරිස්සමට තමයි කළ යුතු වෙන්නේ. මොකද පුංචි අත්තරදීමකින් විශාල අනතුරක් සිදු වෙන්න පුළුවන්. උණු වතුර උණු කරලා භාජනයකට වෙන් කරගත්තට පස්සේ හොඳට වාෂ්ප මොහොනට වැදෙන්න දෙන්න. විශේෂයෙන්ම ඔයාගේ ඇස් ආවරණය කරන්න. මොකද උණුසුම ඇස්වලට එතරම් යහපත් නැහැ. උණු වතුරට ලෙමන් බින්දු කීපයක් එකතු කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මොකද ලෙමන් වල බ්ලීචින් ගුණය තියෙනවා වගේම විෂ බීජ නාශක ගුණයද හොඳින්ම තියෙනවා. ඒ නිසා මුහුණට ලෙමන් බින්දු කීපයක් එකතු කරගෙන හිමාලය ඇල්ලීම ඉතාමත් වැදගත්. හිමාලයේ මුහුණට ඇල්ලීම මගින් මුහුණ පිරිසිදු කරගැනීමේ හැකියාව තියෙනවා. මුහුණේ ගොඩක් ඉක්මනට කුණු දූවිලි තැන්පත් වෙනවා. ඒත් සබන් ගාලා මුහුණ සේදුවට මේ කුණු දූවිලි හොඳින් නිවත්තලා යන්නේ නැහැ. මේ විදිහට මුහුණට හිමාලය ඇල්ලුවොත් මුහුණේ සමේ තියෙන කුණු දූවිලි සියල්ල හොඳින් නිවත්තලා මුහුණ පිරිසිදු වෙනවා. මුහුණේ සමට වාෂ්පය හොඳින් ලැබෙනකොට සමය සිදුරු හොඳට විවෘත වෙනවා. අන්න එතකොට තමයි ඔයාගේ මුහුණේ සමේ තියෙන කුණු දූවිලි ඉවත්ලා යන්නේ. ගොඩක් වෙලාවට මුහුණේ black heads, white heads, කුරුල්ල ආදී මුහුණේ කුණු දූවිලි ආදී තැන්පත් වීම නිසා තමයි ඇති වෙන්නේ. හිමාලය ඔයාගේ මුහුණේ සමට හොඳින් ලැබෙනකොට සමේ වැහිලා තියෙන සිදුරු සියල්ල හොඳින් විවෘත වී සමේ තියෙන black heads, white heads ආදීෙහි තද බව අඩු වෙලා සම ලිහිල් වෙනවා. ඔයා දීර්ඝ කාලයක් මේ සත්කාරය කරනකොට මෙවැනි තත්ත්වයක් ඇතිවීම සම්පූර්ණයෙන්ම අඩු වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි සම පිරිසිදුව තියෙන නිසාත් කුණු දූවිලි රැඳෙන්නේ අඩු වෙන නිසාත් කුරුළෑ ආසාදනයන් ඇති වෙන්නේ නැහැ. මුහුණට තෙතමනය ලබා ගැනීම හරිම වැදගත්. මුහුණට වාෂ්පය එමත් නැතිනම් හිමාලය ඇල්ලීම මගින් මුහුණට අවශ්‍ය ජල වාෂ්ප හොඳින් ලැබී සමේ වියලි නම් ඒ වියලි බව අඩු කරගෙන තෙතමනය රඳා පවත්වා ගන්න සතියකට එක වතාවක් පමණ හිමාලය ඇල්ලීම ප්‍රමාණවත්. හිමාලය ඔයාගේ මුහුණේ සමට නිසි ලෙස ලැබීමෙන් සමේ වියලි බව ගොරොසු බව අඩු කරලා සුමුදු බවක් සමට ලබා ගන්න පුළුවන්. එවිට ඔයා මුහුණට කරන ඕනෑම රූපලාවන්‍ය සත්කාරයක සාර්ථක ප්‍රතිඵල අඩුවක් නැතුවම ඔයාට ලබා ගන්න පුළුවන්. මුහුණේ සමට උණුසුම ලැබෙන විට රුධිර ගමනාගමනය හොඳින් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම රුධිර නාල පළල්ලේ රුධිර සැපයුම ඉතා හොඳින් සිදු වෙනකොට මුහුණේ සෛලවල ක්‍රියාකාරීත්වය හොඳින් සිද්ධ වෙනවා. මේ නිසා මුහුණට පැහැපත් බවක් ලැබෙනවා. මුහුණටත් අඳුරු ස්වභාවයක් එකතු වෙලා නම් සතියකට දෙවතාවක් විතර වාෂ්පය එහෙමත් නැත්නම් හිමාලයේ මුහුණට අල්ලන්න. ඒ නොයාගේ මුහුණේ සමට පැහැදිලි පෙනුමක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මුහුණට ලැබෙන රුධිර ප්‍රමාණය ටිකක් වැඩි නිසා ඔයාගේ මුහුණේ සම නිරෝගිමත් වීමද මෙහිදී සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ නැරඹීමට අපගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ඒත් එක්කම අමතක කරන්න එපා bell icon එකත් click කරන්න. මේ වගේ වටිනා දේවල් ඔයාගේ යාළුවන්ටත් දැනගන්න share කරන්න. ආයෙත් දවසක මේ වගේ වටිනා වීඩියෝකින් හමුවෙමු. වාහනයක් ගන්නයි විකුණන්නයි හදාගන්නයි ඇඟිලි තුඩේ දුරින් ලංකාවේ තියෙන හොඳම තැන rapid.lk